සබ් ක්ලාස් 500 මේ ඒකේ ඉන්න ගාඩියන් වීසා එකේ ඉන්න ඔය අම්මලා තාත්තලා ආපු මිනිස්සුන්ට. හරි? ඔව් දැන් මේ ප්‍රශ්නෙකුත් අහලා තියෙනවා මේ ගාඩියන් වීසා විදිහට ඇවිල්ලා මේ අම්මලා එක්ක ඇවිල්ලා එහෙම ගඩේ කොට දාගන්න එහෙම කරන්න පුළුවන්. කොට දාගන්න බෑ. හරිද? ඔයාට ජොබ් දෙන මිනිස්සුන්ට අනිවාර්යයෙන් මේ වෙනවා. ඔයාට work right නෑ, strictly work right නෑ. ඔයාලට කොට දාගන්න බෑ. ඔය ගාඩියන් වීසා එකේම එනවා කියන එකම හෙනම ස්කෑම් එකක්. ඕක කිසිම තේරුමක් නැති වීසා එකක්. මම දන්නවා ඕක ලංකාවේ කරන්නේ කවුද කියලා. අපිට මේවා කියන්න බෑ. ඊට පස්සේ අපිට කෝල් කර කර රැදිස්සේ වද දෙනවා. මේ නිසා අහුවෙන්න එපා. ළමයාව ඕස්ට්‍රේලියාවට එවනවා නම් 18 සම්පූර්ණ වුණාට පස්සේ ස්ටඩිස් වලට එවන්න. ඕගොල්ලෝ එයාගේ වීසා එකත් එක්ක ඇවිල්ලා මෙහෙ කිසි දෙයක් ඔයාලට කරගන්න බෑ. අනික ඒක කරගන්න බෑ කිව්වොත් බෑ. ඔහෙ මෙහෙ ජොබ් දෙන්නේ නැහැ. සහ එහෙම ජොබ් දීලා අහු වුණොත් ඒ මිනිස්සු අනිවාර්යෙන් මම දන්නවනම් මම අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරනවා ඒ මිනිස්සුන්ට against. මොකද ඒ දේවල් කරලා ඔය කමියුනිටි චාටර් වෙනවා. ඒතකොට ඒකේ බලපෑම එන්නේ ශ්‍රී ලාංකිකයෝ වෙන හැමෝටම. ඔව්. හරි. දැන් ඔයාට තියෙන කියලා තව කවුරු හරි ජොබ් එකක තියෙන කවුරු හරි අහු වුණොත් ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකෙන් හැමෝම එක මට්ටමට දාලා. කියන්නේ ඔය කරන හැම දෙයකින්ම ඔය කරන දරා වැඩවලින් මොකක්ද දන්නවද වෙන්නේ? ලංකාවේ තියෙන රිස්ක් රේට් එක වැඩි වෙනවා. අන්තිමේට වෙන්නේ අසරණ අම්ම කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි මෙහි විසිට් ෆීස් එකක්වත් අඩුම ගානේ දාගන්න බැරි වෙනවා. ওই දේවල් වලින් වෙන්නේ දැන් බලන්න දැන් අවුරුදු 35කට අඩු මිනිස්සුෙකුට විසිට් ෆීස් එකක් ගන්න කොච්චර අමාරුද කියලා. මොකද ලංකාවේ රිස්ක් රේට් එක වැඩි. දන්නා මේ එක ආවොත් මූ යන්නේ නැහැ කියලා. අඩුම ගානේ දැන් මීට කලින් කොවිඩ් වලින් පස්සේ අම්බලා තාත්තලාට වීසා දෙන එක නැවැත්තුවා. මොකද කවුරුත් යන්නේ නැතුව රෙෆියුජි දැම්මා මෙහෙ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා රිෆියුජි දාන්නවත් ඉල්ලීගල් වැඩ කරන්නවත් ඕනි නැහැ. ඔයාලට නීත්‍යානුකූල වෙන්න ක්‍රම තියෙද්දි. ඉතින් ගාඩියන් වීසා එකකින් එන කෙනෙකුට කොහෙත්ම රස්සාවක් කරන්න බෑ. වර්ක් පර්මිට් එකට යනවා නම් ඔයගොල්ලෝ අර එම්ප්ලොයී ස්පොන්සර්ඩ් වගේ අපි දැන් කතා කරා වගේ පොයින්ට් 2 වගේ වීසා එකකින් යන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් පොයින්ට් 2 වීසා එකකින් යන්න පුළුවන් කෙනෙක් මොන හේකටද ගාඩියන් වීසා දාලා ළමයි එක්ක එන්නේ. ඉතින් ඔය ඉන්න හොරුන්ට සල්ලි දෙන්නේ මොකටද ඔයගොල්ලෝ? ඉතින් ඔයගොල්ලන්ගේ ඕස්ට්‍රේලියාවට එන්න තියෙන හීනේ අරගෙන මේගොල්ලෝ සල්ලි හොයනවා. ඉතින් ඒ වගේ ඕස්ට්‍රේලියාවට එන්න තියෙන හීනයක් තියෙනවා නම් හීනේ හැබෑ කරගන්න තියෙන හරි පාරකින් එනවා මිසක් කෙටි පාරවල් වලින් එන්න හදන්න එපා ඕස්ට්‍රේලියාවට. ඒක තමයි අපේ අවවාදේ.